ඉතින් කොහොමද යාළුවනේ? ආයිබෝන් කියලා පිළිගන්නවා මං අදත් ඔයාලව. අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ ගොඩක් වටින පාඩමක්. කොහොමද යූසර් account එකක් හදන්නේ කියලා. යූසර් account හදන ක්‍රම කීපයක්ම තියෙනවා. ඒකෙන් මම එක ක්‍රමයක් ඔයාලට කියලා දෙන්නම්. ඉස්සෙල්ලම අපි කරන්න ඕන control panel එක open කරගන්න ඕන. ඊට පස්සේ user account කියලා තියෙනවා ඔයාලට පේනවා ඇති. එතෙන්ට ගිහිල්ලා ක්ලික් කරගන්න. ඊට පස්සේ ආයෙත් තියෙනවා user account කියලා. මෙතනත් user account දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා manage another account. manage another account කියලා තැනට ගිහිල්ලා ඒක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා add new user in PC setting කියලා තියෙනවා. මේක ළඟට ගිහිල්ලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ add account කියලා තියෙනවා ඔයාලගේ left side එකේ තමයි වැටෙන්නේ add account කියලා. ඒක දෙන්න. ඊට පස්සේ ඔයාලට දකින්න පුළුවන් user name කියලා තියෙනවා. ඔයාලා කැමති name එකක් දෙන්න පුළුවන් මෙතෙන්ට. මම මෙතෙන්ට දෙනවා issue academy කියලා. ඊට පස්සේ password එකක් ඉල්ලනවා ඔයාලගෙන්. මේ password එක ඔයාලට මතක හිටින password එකක් දෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට මේ password එක ඕනනම් බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආයෙ අහලා තියෙනවා re-enter password කියලා. එතකොට කරන්න ඕනත් මේ password එක ආයෙ සැරයක් දෙන්න ඕන. හරි. ආයෙ ගිහිල්ලා චෙක් කරන්න ඔයා දුන්නු password එක හරිද කියලා. ඊට පස්සේ next දෙන්න. තව ප්‍රශ්න තියෙනවා. In case you forget your password. ඒ කියන්නේ in case you forget your password. ඔයාගේ password එක හදිසියෙවත් අමතක වුණොත් කියලා තමයි මේ ප්‍රශ්න ටික තියෙන්නේ. Security question. ඔයා මේ ප්‍රශ්න ගැන එච්චර හිතන්න එපා. මේවට එච්චර නොහිත. හැබැයි ඔයා මේ දෙන උත්තර මතක තියාගන්න වෙනවා. What was your first pet's name? ඒ කියන්නේ ඔයාගේ පෙට්ගේ පළවෙනි නම මොකක්ද? එහෙම නැත්නම් මෙතන පාඩේ තියෙනවා what's the name of the city where you born? ඒ කියන්නේ ඔයා ඉපදිච්ච නගරේ නම මොකක්ද කියලා අහනවා. What was your childhood nickname? ඔයාගේ චූටි කාලේ ළමාවියේ උරුතලයට කියපු නම මොකක්ද කියලා අහනවා. What's the name of the city where your parents met? ඔයාලගේ දෙමාපියෝ හමු වෙච්ච නගරේ නම මොකද්ද? ඔය වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. මෙතන මොනවා හරි ප්‍රශ්නයක් දෙන්න. ඒ වගේම ඔයාගේ ආන්සර් එකත් අහන්න. දැන් ඉතින් ප්‍රශ්නේ තමයි පෙට්ගේ නේම් එක මොකද්ද කියන එක. දැන් මෙතෙන්ට ආන්සර් එකක් දෙන්න ඕන. හරි මම දෙනවා ටොමි කියලා. ඊට පස්සේ security question number 2 කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ what was your first pet name? අර ඒ වගේම ප්‍රශ්න ටිකක් තියෙන අපි වෙන එකක් දෙමු. childhood nickname එක දුන්නා. දැන් අපි ආන්සර් එකක් දෙන්න ඕනනේ. ඉතින් මම මෙතෙන්ට දෙනවා චූටි කියලා. හරිනේ. ඊට පස්සේ ආයෙත් මේ විදිහටම ප්‍රශ්න අහලා තියෙනවා.
ඉපදිච්ච නගරය දුන්නා. ඒකට මම දෙනවා 30 කියලා. ඊට පස්සේ next දෙන්න. මේ ප්‍රශ්න ගැන එච්චර හිතන්න එපා. ඒවා හැබැයි ඔයා දෙන ආන්සර් එක ඔයා මතක තියාගන්න ඕන. හරි. දැන් අපිට පේනවා මේ මගේ issue academy කියන user account එක මම හදාගෙන ඉවරයි. එතකොට මෙතනින් මම දැනට close දෙනවා. මේ user account එකට ඔයාලට පුළුවනි ෆොටෝ එකක් දෙන්න, profile picture එකක්, account option ගියාම මෙතනින් පුළුවන් ඔයාලට මේ account එක මකන්න. ඒ වගේ. එතකොට මම දැන් මෙතනින් close වෙනවා. හරි. ඒ විදිහට තමයි user account එකක් හදන්නේ. මම ආයෙත් සැරයක් ඔයාලට මතක් කරන්නම්. මුලින්ම අපි කරන්න ඕනේ control panel එක open කරන්න ඕන. ඊට පස්සේ user account යන්න ඕන. ආයෙත් user account යන්න ඕන. ඊට පස්සේ පහලින් තියෙනවා add a new user in PC setting කියලා. ඒක ක්ලික් කරන්න ඕන. ඊටත් පස්සේ add account කියලා තියෙනවා. එතෙන්ට යන්න ඕන. හරි. දැන් මට මම user account එකක් දැන් හැදුවනේ. ඒ හදපු user account එක මට මෙතන පෙන්නනවා. හරිද? එතෙන්ට ගිහිල්ලා තමයි මම user account එකක් ආයෙ හදනවා නම් add other user කියලා එතනින් යන්න පුළුවනි. හරි. ඔයාලත් මේක කරලා බලන්න. දැන් අපි කොච්චර වීඩියෝ බැලුවත් අපි ප්‍රැක්ටිකලි මේ දේවල් කරලා නොබැලුවොත් ඔයාලට කම්පියුටර් නොලෙජ් එකක් ලැබෙන්නේ නැහැ. කරලා බලන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ. ඉතින් යාළුවනේ සුබ දවසක් ඔයාලට. ආයෙත් මේ වගේම වටින වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.